ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතාගේ විශේෂ ආරාධනයකට අනුවයි ජනාධිපතිවරයා මෙම සමුළුවට සහභාගී වන්නේ. කෘත්‍රිම බුද්ධිය මානව වර්ගයාගේ යහපත උදෙසා වගකීම් සහිතව භාවිත කිරීම යන අරමුණින් මෙම සමුළුව පැවැත්වෙනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා හෙට සමුළුව ඇමතීමට නියමිතයි. සංචාරය අතරතුර ජනාධිපතිවරයා ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා ඇතුළු රාජ්‍ය නායකින් කිහිප දෙනෙකු සමග ද්විපාර්ශ්වික සාකච්ඡා පවත්වනු ඇති. ඩිජිටල් ආර්ථිකය පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක හංස් විජේසූරිය, ඩිජිටල් ආර්ථික අමාත්‍යාංශයේ ලේකම් වරුණ ශ්‍රී ධනපාල යන මහතුරුන්ද සමුළුවට සහභාගී වනවා. ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනාල්ඩ් ට්‍රම්ප් මහතාගේ දකුණු සහ මධ්‍යම ආසියානු සඳහා විශේෂ නියෝජිත ඉන්දියාවේ එක්සත් ජනපද තානාපති සර්ජියෝ ගෝ මහතා අතර හමුවක් අද පෙරවරුවේ පැවැත්වුණා. මේ අතර සමුළුවට සහභාගී වීමට නවදිල්ලි නුවරට පැමිණ සිටින රාජ්‍ය නායකින් වෙනුවෙන් ඉන්දියා අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි මහතා පිරිනමන රාත්‍රී භෝජනයටද ජනාධිපතිවරයා එක්වීමට නියමිතයි.